හායි යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්නේ හරියටම චිලි ක්‍රෑබ් එකක් ගහන්නේ කොහොමද කියලා. එහෙනම් අද අපි ඉගෙන ගමු චයිනීස් ක්‍රමයට කොහොමද චිලි ක්‍රෑබ් එකක් ගහන්නේ කියලා. මෙන්න මේ විදිහට. එහෙනම් අපි කකුලු ටික පළමුවෙන්ම තඹා ගමු. පළමුවෙන්ම අපි ඔයිල් ප්‍රමාණය පෑන් එකට දාගමු. ඉන්පසු අපි අනියන එකතු කරගමු. ඉන්පසු ගාලික්, ඉන්පසු දින්ජර් එකතු කරගමු. ඉන්පසු මේ විනාඩි කිහිපයක් හොඳින් ෂෝට් කරගමු. ඉන්පසු ග්‍රීන් චිලි, ඉන්පසු හොඳින් ෂෝට් කරගන්න. chili pieces, pepper powder, ඉන්පසු හොඳින් ෂෝට් කරගන්න. ඉන්පසුව මෙයට අපි ටොමාටෝ සෝස් එකතු කරගමු. oyster sauce, soya sauce. ඉන්පසු අපි මෙයට කකුලුව තඹාගත්ත ස්ටොක් එක ඇඩ් කරමු. දැන් අපි මේ හොඳින් කවලම් කරගමු. දැන් අපි මේට තඹාගත් කකුලුව ටික එකතු කරමු. ඉන්පසුව අපි මේ හොඳින් කවලම් කරගමු. අන්තිමටම එකතු කරගන්නවා ස්ප්‍රිං අනියන්. මෙහි අලංකාර බවට හා රසවත් බව වැඩි කර ගැනීමට මේ එකතු කරගන්න. එහෙනම් මෙන්න මේ විදිහට අපි එකතු කරගමු. දැන් මේ විදිහට හොඳින් කවලම් කරගන්න. අපි මේකට ලුණු එකතු කරන්නේ නැහැ. මොකද oyster sauce වල, tomato sauce වල සහ සියලුම දේවල් වල soya sauce වල ලුණු තියෙනවා. ඒ නිසා අපි මේකට ලුණු එකතු කරගන්නේ නැහැ. ඔන්න යාළුවනේ, දැන් අපි රසම රස chili crab එක හදලා අවසන්. එහෙනම් දැන් අපි මේසයට පිළිගන්වලා අපි ඒකේ රස බලමු.